ඔයා දන්නවද ජපානයේ කකුල් දෙක හොයාගෙන එන හොල්මන් ගෑනු ළමයාගේ කතාව? ඔන්න ජපානයේ එක්තරා පාසලක සෑහෙන ලැජ්ජාශීලී අහිංසක ගෑනු ළමයෙක් ඉන්නවා. මෙයාගේ නම තමයි කැෂිමා රේකෝ. කැෂිමා කියන්නේ ඇමරිකන් සහ ජපන් සම්භවයක් තියෙන ගෑනු ළමයෙක්. මේ නිසාම හැම වෙලාවකම වගේ පාසලේ ළමයි මෙයාට විහිළු කරන්න පුරුදු වෙලා හිටියා. කොහොම හරි ওই දේවල් දිගින් දිගටම සිද්ධ වෙද්දි එක දවසක් කැෂිමාගේ දරා ගැනීමේ සීමාව ඉක්මවා ගිහින් එයා කෝච්චියකට පැනලා එයාගේ ජීවිතය නැති කරගන්නවා. මේ වෙලාවේ කැෂිමාගේ ශරීරය හරියටම දෙකට මැදින් කැපිලා යනවා. ඒත් මතක තියාගන්න එදා ඉඳන් කැෂිමාගේ ශරීරයේ උඩ කොටස තවමත් ජීවත් වෙනවා කියලා කියනවා. ඔයා තනියම රැට පාළු පාරකින් යද්දි මේ විදිහේ සද්දයක් ඇහුනොත් අනිවාර්යයෙන්ම ඒ ඉන්නේ කැෂිමා. ඉතින් මේ ඇහෙන්නේ කැෂිමගේ කුඳුවට පේලිය කෙළවර බිම වදිනකොට ඇහෙන සද්දය. ඊළඟට මෙයා මගින් නැවතිලා අඬන ගමන් ඔයාගෙන් දෙයක් අහන්න පටන් ගන්නවා. මෙයා අහන්නේ කොමගේ කකුල් දෙක කියලා. ඒත් ඔයා මේකට හරි උත්තරයක් දුන්නේ නැති වුණොත් කැෂිමා ඔයාගේ කකුල් දෙකත් අරගෙන යනවා. ඒ නිසා ඔයාට මේ සද්දය ඇහුනොත් කවදාවත් හැරිලා බලන්න එපා.